ආයුබෝවන් කියලා පිළිගන්නවා හරිම ස්ථාවර වෘෂභ ලග්නයේ ඔයාව මේ තරු දෙරණට. ඉතින් හරිම සතුටින් දැනුම් දෙන්න තියෙන පළවෙනි දේ තමයි තරු දෙරණ හරහා ඔයාට දැන් අවස්ථාව තියෙන ඔයාගේ කේන්දර සටහන පරීක්ෂා කරගන්න. හැබැයි මේක නිකන් පරීක්ෂාවක් විතරක් නෙමෙයි. ඔයාගේ ජීවිතයේ මේ වෙද්දි තියෙන ලොකුම ප්‍රශ්නේ ඔයාට විසඳලා දෙන තැනට එනකන් අපි අපේ සම්පූර්ණ ක්‍රියාවලියම යාවත්කාලීන කරලායි තියෙන්නේ. නැත්තම් ඔයාට තියෙන්නේ අපේ මේ අංකයට WhatsApp එකෙන් හායි කියලා මෙසේජ් එකක් දාන්න විතරයි. ඊට පස්සේ අපි ඔයාව දැනුවත් කරන්නම් කොහොමද ඔයාගේ ජීවිතයේ තියෙන එක එක විදිහේ ප්‍රශ්න නැත්තම් මේ විදි තියෙන එකම ලොකුම ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්නේ කොහොමද කියන එක ගැන. ඊට පස්සේ සුවදේ මට සීතල සුළඟ පවා හිමි බුදුන බුද ගයාවේ හිමි බුදුන බුද ගයාවේ කියාගෙන ඔන්න අප්‍රියල් මාසෙන් මැයි මාසෙට බක් මාසෙන් වෙසක් මාසෙට මල් මාසෙට යන්න ඔයා පටන් ගන්න යන්නේ. නැත්තම් නමෝ මරියනී නමෝ මරියනී නමෝ මරියනී ප්‍රසාද පූර්ණවන්තෙනී යාගෙන ඔන්න දැන් ලෑස්ති වෙන්නේ බක් මාසෙන් අප්‍රියල් මාසෙන් අලුත් වෙසක් මාසෙට නැත්තම් මැයි මාසෙට යන්න. එතකොට වෘෂභ ලග්නයේ ඔයාගේ ගිය අප්‍රියල් මාසේ අපි කතා කෙරුවා. නැත්තම් ඔයා මේක අත්දකින්න ඇති. ඔයාගේ 11 වැන්නේ නැත්තම් ඔයාගේ අයස්ථානේ තිබුණ ලොකු ග්‍රහ කුණාටුව ඔයාට ලොකු නැත්තම් ඔයා කලින් අත්දැකලා තිබෙන්නේ නැති විදිහට ඔයාට මුදල් හදල් අරගෙන ආවා. මේක ඔයා අත්දැක්කා අනිවාර්යයෙන්ම. එහෙනම් ඔන්න 2026 මැයි මාසෙ වෙද්දි මේ ග්‍රහ තත්ත්වය ටිකක් වෙනස් අතට හැරෙනවා. නැත්තං රවි ග්‍රහය කුජ ග්‍රහය බුධ ග්‍රහය ඔයාගේ 12 වැන්නට නැත්තං අපි මෙතෙන්ට කියනවා වැයස්ථානයට නැත්තං ඔයාගේ ලග්නයට ලග්නස්ථානයට ගමන් කරනවා. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. මොකද හේතුව ඔයාගේ ලග්නාධිපති වෙච්ච සිකුරු ග්‍රහය ඔයාගේ ලග්නේ ඊට පස්සේ දෙවැන්න කියන්නේ ධනස්ථානය නැත්තං ඔයාගේ වාග්ස්ථානය කටේ පවර් එක පෙන්නන තැන අන්න එතන බලවත්ව ගමන් කරද්දී ගුරු ග්‍රහය තවදුරටත් දෙවැන්නේ ඒ වගේම රාහු ඔන්න 10 වැන්නේ කේතු ඔන්න 4 වැන්නෙත් මේ මැයි මාසේ පොදු වෘෂභ ලග්නයේ කේන්දරේ රැඳිලා ඉඳගෙන ඔයාට පාර පෙන්නනවා. එතකොට පහුගිය මාසේ ඔයා උපයගත්ත ධනය ආරක්ෂා කරගන්න ගමන් ඔයාගේ මේ මාසේ කොහොමද සල්ලි හොයන ප්ලෑන් එක නැත්තම් ඔයා සතුට හොයන ප්ලෑන් එක හරියට ජයග්‍රහණය කරන්න කියන එක දැන් බලන්න පටන් ගමු. එතකොට අංක 1ටම ගත්තාම ඔයාගේ රැකියාව ගැනයි මේ කියන්න යන්නේ. එතකොට වගේ රැකියාව ව්‍යාපාර කටයුතු නැත්නම් ආර්ථික කටයුතු ගත්තාම 10 වැන්නේ. ඒ කියන්නේ 10 වැන්නේ ඉන්න මේ රාහු හින්දා ඔයාගේ රැකියාවේ කාර්යබහුලත්වය නම් මේ මැයි මාසෙත් ඒ විදිහටම පවතිනවා. ඒ කියන්නේ ඔයාට අර පොඩ්ඩක් වැඩ අධික ස්වභාවය මේ මැයි මාසෙත් නැති වෙන්නේ නැහැ. හැබැයි ඒකට හරියන්න මුදල් ලැබෙනවා කියන එකත් අමතක කරන්න එපා. හොඳේ? ඒ වගේම ඔයාගේ ලග්නාධිපති වෙච්ච සිකුරු ග්‍රහය, මංගල ජය මංගල ග්‍රහය, ඒ වගේම ගුරු ග්‍රහයකිනුත් මේ දෙන්නමත් එකතු වෙලා ඔයාට මුදල් හදල් අරගෙන ආවට හොඳට මතක තියාගන්න කුජ ග්‍රහය රවි ග්‍රහය 12 වෙනි කොටුවේ නැත්තම් වැයස්ථානයේ ගමන් කරන හින්දා මේ මාසේ හදිසි වියදම් වලට නැත්තම් පොඩි බ්‍රේක් ඩවුන්ස් වගේ කියන්නේ අපි නැත්තම් ඔයා යන්ත්‍ර සූත්‍රات එක්ක වැඩ කරනවා නම් ඔයාගේ ළඟම ඉන්න මිත්‍රයා ඔයාගේ මොබයිල් ෆෝන් එක වැටෙන්න පුළුවන්. ඒකේ ස්ක්‍රීන් එක ඩිස්ප්ලේ එක බිඳිලා යන්න පුළුවන්. නැත්තම් ඔයාගේ බයික් එකක් ඔයා හදිස්සියට වැඩ කටයුතු කරන්න ගිහිල්ලා බයික් එක පොඩ්ඩක් ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. නැත්තම් සයිඩ් කණ්ණාඩිය කොහේ හරි වදින්න පුළුවන්.
නැත්තං ඔයාගේ යන්ත්‍ර සූත්‍ර ගැන ඔයා පොඩක් හිතලා බලන්න. සමහර විට ඔයා වැඩ කරන තැන කම්පියුටර් එකක් වෙන්න පුළුවන්. ඔයාගේම වාහන වෙන්න පුළුවන්. නැත්තං ඔයා වැඩ කරන තැනක තියෙන මැෂින් එකක්. සමහර විට ඔයා උගන්නන ඉස්කෝලේ තියෙන ස්මාර්ට් බෝඩ් එක වගේ වෙන්න පුළුවන්. කොයිම දෙයක් හරි ඔයාගේ රැකියාවට ගැලපෙන විදිහට ඔයා මේ ශ්‍රී ලංකාවේ හිටියත් වෙනත් රටක හිටියත් කැඩෙන්න බිඳෙන්න වගේ දේවල් නැත්තම් ඒ වගේ රිපෙයාර්ස් වෙන්න පුළුවන් මේ මැයි මාසෙදී. එතකොට පහුගිය මාසේ ඔයාගේ බැංකු ගිණුම් වලට කොහොම හරි නැත්තම් සමහර විට ඔයාගේ යටතේ ඉන්න කෙනෙක් ඔයාට දුන්නා වෙන්න පුළුවන්. නැත්තම් ඔයාගේ දරුමල්ලෙක් ඔයාට දුන්නා වෙන්න පුළුවන්. සහෝදර සහෝදරියෙක් සමහර විට ඔයාට දීපලෙන් හම්බ වෙන්න තිබ්බ මුදලක් වෙන්න පුළුවන්. ඒ වගේ මුදලක් ඔයාට ලැබිලා ඒක අනවශ්‍ය විදිහට මේ මාසේ වියදම් වෙනවද? නැත්තම් කලින් අප්‍රේල් මාසේ ඔයත් එක්ක කතා කරගත්ත මුදලක් මේ මැයි මාසේ ඔයාගේ අතට ඇවිල්ලා ඒක අනවශ්‍ය විදිහට වියදම් වෙන්න යනවද කියලා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න. ඔයාගේ ෆෝන් එකේ තියෙන වොලට් වගේ ඇප් එකක් නැත්තම් ඔයාට මනි මැනේජර් වගේ ඇප් එකක් නැත්තම් ස්පෙන්ඩි වගේ ඇප් එකක් පාවිච්චි කරලා ඔයාට මේ මාසෙට මේ මැයි මාසෙට බජට් එකක් අපි කියන්නේ මන්ත්ලි බජට් එකක් හදාගන්න. මාසෙට ඔයා අයවැය සටහනක් හදාගන්න. ඒකෙන් ඔයාට පුළුවන්කම හම්බ වෙනවා මේ 12 වැන්නේ බලපෑමෙන් නැත්තම් ඔයාගේ වැයස්ථානේ තියෙන අනවශ්‍ය වියදම් ඔයාට නවත්ත ගන්න. නැත්තම් සමහර විට අනවශ්‍ය සබ්ස්ක්‍රිප්ෂන්ස් වලට ඔයා මුදල් ගෙවනවා ඇති. අනවශ්‍ය විදිහට ඒවා ඕනේ නැහැ. සමහර විට ඒක ෆිල්ම් පෙන්නන channel එකක් වෙනුවෙන් වෙන්න පුළුවන් ඔයාගේ ඩයලොග් ටීවී එකේ නැත්තම් ඔයාගේ පියෝ ටීවී එකේ ඔයාගේ Netflix වල ඔයාට ඒ channel එක උමනා නැතුව ඇති. හැබැයි ඔයා ඒකට තවදුරටත් සල්ලි ගෙවනවා ඇති. අන්න ඒකයි මේ ඔයාව දැනුවත් කෙරුවේ. මොකද හේතුව ඔයා කලින් මාසේ ඒ කියන්නේ අප්‍රේල් මාසේ වීඩියෝ එක බැලුවේ නැත්තම් කරුණා කරලා ඒක බලන්න. ඔයා අලුත් කෙනෙක් නම් ඔයා ඒකත් බලන්න. එතකොට ඔයාට තේරෙයි මේ කියන කාරණා එකකට එකක් සම්බන්ධ වෙලායි තියෙන්නේ කියලා. ඒ විදිහට ඔයා ඒ අනවශ්‍ය වියදම් නවත්ත ගන්න කරුණා කරලා උත්සාහ කරන්න මේ මැයි මාසේ. ඒක ඔයාට එතකොට ලොකු ධනයක් හදලා දෙයි. ඒ වගේම මේ 12 වැන්නේ ඉන්න රවි ග්‍රහයාගේ නැත්තම් කුජ ග්‍රහයා අඟහරුගෙන් එන ධන හානි අවම කරගන්න ඔයාට සතිය අන්තේ මෙන්න මේ ටිප් එක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්නකෝ. ඔයාට පුළුවන් ඔයාට හැම වෙලේම හම්බ වෙන නැත්තම් අපි ශ්‍රී ලංකාවේ හිටියත් බොහෝ දුරට වෙන රටක හිටියත් ඔයා ගාවින් යනවා දිමියෝ නැත්තම් පොඩි පොඩි කූඹි වගේ ඔයා එක්ක ඉන්නවා. නැත්තම් ඔයාගේ වටේ ඉන්නවා. නැත්තම් සමහර විට මේ කියන්නේ ඔයාට පාරතොටේ හම්බ වෙන අසරණ වෙලා ඉන්න පූස් පැටියෙක් වෙන්න පුළුවන්. නැත්තම් බලු පැටියෙක් අපි කියන්නේ ඔය ස්ට්‍රේ ඩොග්ස් කියලා නැත්තම් වීදි සුනකයෝ කියලා කියන්නේ. ඔය වගේ අසරණ වෙච්ච සත්තුන්ට කෑම ටිකක් ලබා දෙන්න. මේක ඔයාගේ අර වෙන්න පුළුවන් අනවශ්‍ය වියදම් වීම ගොඩක් නැති කරලා දෙයි. නැත්තම් ඔයාට වෙන්න පුළුවන් හදිසි අනතුරු වගේ දේවල් මේ කරන සත්කාරය ඔස්සේ මේ කරන දයාව ඔස්සේ ඔයා මෙතෙන්ට අවධානය යොමු කරද්දී ඔයා අර හදිස්සියෙන් යන්න ගිය ගමන වැළකීලා ඔයාව අර අනතුරෙන් බේරලා දෙයි. ඒ වගේම ඔයා උපයන දෙයින් පොඩි කොටසක් පොඩ්ඩක් තමා මේකට වියදම් කරන්න වෙන්නේ. නැත්තම් සමහර විට පොඩි බිස්කට් පැකට් එකකට පොඩි මුදලක් යයි. අන්න ඒ දේ කරන්න උත්සාහ කරන්න. නැත්තම් වතුර ටිකක් දෙන්න. මෙහෙම ඔයා පොඩි පරිත්‍යාග කිරීමක් කරද්දී ඔයාට ඔන්න තේරෙන්න ගනි ඔයාගේ මුදල් පසුම්බියට මේ හින්දා අදෘශ්‍යමාන ආරක්ෂාවක් ලැබෙනවා කියලා. ඔයාටම මේක කරලා බලන්න පුළුවන්. ඒකයි මේ ඔයාව දැනුවත් කරන්නේ. කරලා බලලා ලබන මාසේ ජුනි මාසේ වීඩියෝ එකේදී අපිට කියන්න යටින් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් අප්‍රේල් මාසේ ඔයාට හම්බෙච්ච සල්ලි ඔයා පාලනය කරගත්තා කියන එක අනේ කරුණා කරලා කමෙන්ට් එකක් දාන්න පහලින්. අපිටත් එතකොට හරි සතුටුයි. ඒවා දකිද්දී